එයාට එයාගේ යාළුවෝ ටික ලොකු වුණා. පුතේ මෙයා යනවා යන්න. අර අම්මට වැඩි වෙලාවක් අර විදියට ඉන්න බැරි වුණා පුතේ. මේ අම්මගේ පපුවේ අමාරුව වැඩි වුණා. මේ අම්ම යනවා රෝහලට. මේ රෝහලට යන අම්මව අතුලත් කරන රෝහලේ ජනසත්කාර ඒකකයට අර රෝහලේ ජනසත්කාර ඒකකයේ හිටපු රෝහල් සේවක මහත්තයෙක් කියපු සත්‍ය කතාවක් මේ ඔබට කියන්නේ. මොකද මේ අම්ම දන්නොත් තව ටික වෙලාවයි ඒ අම්ම ජීවත් වෙලා ඉන්නේ කියලා. ඒ අම්ම දන්නොත් තව වචන කිහිපයයි ඒ අම්මගේ ජීවිතේට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඒ අම්ම කිව්වද අනේ මහත්තයෝ මාව බේරලා දෙන්න කියලා? නෑ පුතේ එහෙම කිව්වේ නෑ. හැබැයි මේ අම්ම කියනවා මහත්තයෝ එක උදව්වක් මට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මගේ ගෙදර ඉස්සරහ දොරේ යතුරු මල් පෝච්චියට තියලා ඇති මගේ මරණය අරන් යන්න පුතාට ඒක කියන්න පුළුවන්ද කියලා. පුතේ ජීවිතේ දාලා යන කොටත් අම්මා හිතන්නේ මං ගැන නම් මං අපහසුතාවයට පත් වෙන්න හොඳ නැහැ කියලා නම් පුතේ හිතන්න මට පුළුවන්ද මේ ජීවිතේ පුතේ දවසක පරාද වෙන්න? මට පරාද වෙන්න බෑ. මොකද අද තැඹිලි ගෙඩිය කපාගෙන පරණ වතුර බෝතලයකට දාගෙන අද අම්මා එනවා පොලිසිය කූඩුවට වෙන පුතාව බලන්න. එකවසරට ඔයගොල්ලෝ ඉස්කෝලේට දානකොට අර කෑමක පෙට්ටියට දාලා ලේන්සුව ගැට ගහලා ඉස්කෝලේ බෑග් එකට දැම්මේ. පුතේ දවසක තැඹිලි වතුර ටික අරගෙන පොලිසිය කූඩුව ගාවට එන්න නෙවෙයි. එයාට එයාගේ යාළුවෝ ටික ලොකු වුණා. පුතේ මෙයා යනවා යන්න. අර අම්මට වැඩි වෙලාවක් අර විදියට ඉන්න බැරි වුණා පුතේ. මේ අම්මගේ පපුවේ අමාරුව වැඩි වුණා. මේ අම්ම යනවා රෝහලට. මේ රෝහලට යන අම්මව අතුලත් කරන රෝහලේ ජනසත්කාර ඒකකයට අර රෝහලේ ජනසත්කාර ඒකකයේ හිටපු රෝහල් සේවක මහත්තයෙක් කියපු සත්‍ය කතාවක් මේ ඔබට කියන්නේ. මොකද මේ අම්ම දන්නොත් තව ටික වෙලාවයි ඒ අම්ම ජීවත් වෙලා ඉන්නේ කියලා. ඒ අම්ම දන්නොත් තව වචන කිහිපයයි ඒ අම්මගේ ජීවිතේට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඒ අම්ම කිව්වද අනේ මහත්තයෝ මාව බේරලා දෙන්න කියලා? නෑ පුතේ එහෙම කිව්වේ නෑ. හැබැයි මේ අම්ම කියනවා මහත්තයෝ එක උදව්වක් මට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මගේ ගෙදර ඉස්සරහ දොරේ යතුරු මල් පෝච්චියට තියලා ඇති මගේ මරණය අරන් යන්න පුතාට ඒක කියන්න පුළුවන්ද කියලා. පුතේ ජීවිතේ දාලා යන කොටත් අම්මා හිතන්නේ මං ගැන නම් මං අපහසුතාවයට පත් වෙන්න හොඳ නැහැ කියලා නම් පුතේ හිතන්න මට පුළුවන්ද මේ ජීවිතේ පුතේ දවසක පරාද වෙන්න? මට පරාද වෙන්න බෑ. මොකද අද තැඹිලි ගෙඩිය කපාගෙන පරණ වතුර බෝතලයකට දාගෙන අද අම්මා එනවා පොලිසිය කූඩුවට වෙන පුතාව බලන්න. එකවසරට ඔයගොල්ලෝ ඉස්කෝලේට දානකොට අර කෑමක පෙට්ටියට දාලා ලේන්සුව ගැට ගහලා ඉස්කෝලේ බෑග් එකට දැම්මේ. පුතේ දවසක තැඹිලි වතුර ටික අරගෙන පොලිසිය කූඩුව ගාවට එන්න නෙවෙයි.